අද අපි කතා කරන්න යන්නේ සෝෂල් මීඩියා එකේ ගොඩක් වයිරල් වෙලා තියෙන බියුටි සීක්‍රට් එකක් ගැන. රතු අල ෆේස් පැක් එක ගාපු ගමන් සුදු වෙනවා. දවස් 7න් වෙනස පේනවා. රතු අල වලින් ග්ලාස් ස්කින් එකක් ගන්න පුළුවන්. මේ වගේ වීඩියෝස් ඔයාලා දැකලා ඇති නේද? ඒ නිසා අද අපි බලමු රතු අල ඇත්තටම ස්කින් එක සුදු කරනවද? සයන්ටිෆිස්ලා රතු අල ගැන මොනවද කියන්නේ? රතු අලෙන් ෆේස් පැක් එක හදාගන්නේ කොහොමද? කාටද මේක ගැලපෙන්නේ? කාටද භාවිතා නොකළ යුත්තේ? හොඳ ප්‍රතිඵලයක් ගන්න නම් තව මොනවද මේකට කරන්න ඕන? අන්තිම වෙනකම් බලන්න. මොකද අද කියන දේවල් ගොඩක් අය වැරදි විදියට තේරුම් අරගෙන ඉන්නේ. එහෙනම් යමු වීඩියෝ එකට. රතු අල කියන්නේ මොකක්ද? රතු අල කියන්නේ පෝෂණයෙන් ඉතාම පොහොසත් එළවලුවක්. ඒකේ විටමින් A, C, අයර්න්, පොටෑසියම්, ඇන්ටිඔක්සිඩන්ට්ස් මේ වගේ විශේෂ බෙනිෆිට්ස් තියෙනවා. ඇන්ටිඔක්සිඩන්ට් තියෙන නිසා තමයි රතු අල රතු පාට දෙන්නේ. මේ ඇන්ටිඔක්සිඩන්ට් ශරීරයේ රැඩිකල්ස් අඩු කරන්න උදව් වෙනවා. ඒ නිසා සමට හානි වෙන එක අඩු වෙනවා. සම හෙල්දි තත්වයෙන් තියාගන්නත් උදව් වෙනවා. නමුත් හෙල්දි ස්කින් එකක් කියන්නේ වයිට් ස්කින් එකක් නම් නෙවෙයි. මේ දෙක වෙනස්. රතු අල වලින් ඇත්තටම සුදු වෙනවද? මේක තමයි හැමෝම අහන ප්‍රශ්නේ. මේක උත්තරේ විදියට දෙන්න තියෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. දැනට තියෙන විද්‍යාත්මක පරීක්ෂණ අනුව බීට්රූට් මගින් සමේ ස්වභාවික වර්ණය වෙනස් කරන බවට සාක්ෂි නැහැ. අපේ ස්කින් කලර් එක ඒක තීරණය වෙන්නේ මෙලනින් වර්ණකය මත. සන් එක්ස්පෝෂන්, හෝමෝන මේ වගේ දේවල් මත අපේ ෆේස් එකේ කලර් එක වෙනස් වෙනවා. රතු අල ෆේස් පැක් එක ගාලා මෙලනින් නිෂ්පාදනය නවත්වන්න බෑ. එහෙනම් ඇයි සමහර අය කියන්නේ මම සුදු වුණා. සුදු වුණා වගේ පේන්නේ. රතු අල වල තියෙන ස්වභාවික වර්ණකයන් නිසා ෆේස් එක පින්ක් ග්ලෝ එකක් වෙනවා. ඒ වගේම ස්කින් එක හයිඩ්‍රේට් වෙනවා, ඩෙඩ් ස්කින් ක්ලියර් වෙනවා, ෆේස් එක ෆ්‍රෙෂ් වෙනවා. ඒ නිසා මිරර් එකෙන් බලද්දී බ්‍රයිට් වෙලා වගේ පේනවා. ග්ලෝ එකක් තිබුණා කියලා ස්කින් කලර් එකේ වෙනසක් වෙන්නේ නැහැ. ග්ලෝ එකක් තිබුණා කියලා ස්කින් කලර් එකේ වෙනසක් වෙන්නේ නැහැ. අපි බලමු රතු අල වලින් ලැබෙන සැබෑ ප්‍රයෝජනය මොකක්ද කියලා. රතු අල නිවැරදිව භාවිතා කළොත් ස්කින් එක ෆ්‍රෙෂ් වෙනවා, ඩ්‍රයි ස්කින් එක තෙතමනයක් ලබා දෙනවා, ඩල් ස්කින් එක ග්ලෝ එකක් ලබා දෙනවා, සන්බර්න් අඩු වෙනවා, ස්ට්‍රෙස් එකත් අඩු කරන්න උදව් වෙනවා. ඒත් ඇක්නීස්, ඩාර්ක් ස්පොට්ස්, පිග්මන්ටේෂන් සම්පූර්ණයෙන් නැති කරන්න බෙහෙතක් නන් නෙවෙයි. අපි බලමු බීට්රූට් ෆේස් පැක් 3ක් හදාගන්න ක්‍රමය. ෆේස් පැක් නම්බර් 1 ග්ලෝ පැක්. රතු අල විෂ තේ හැඳි 2ක්, හනි තේ හැඳි 1ක්, යෝගට් තේ හැඳි 1ක්. මේ ඔක්කොම මික්ස් කරලා මූණේ විනාඩි 15ක් පමණ ගාලා තියන්න. පස්සේ සෝදා හරින්න. ෆේස් පැක් නම්බර් 2 ඩ්‍රයි ස්කින් සඳහා. බීට්රූට් ජූස් සහ ඇලෝවෙරා මික්ස් කරලා මේක හොඳයි ඩ්‍රයි ස්කින් තියෙන අයට. මේක ටික වෙලාවක් මූණේ තියන්න හැදලා හොදා හරින්න. ෆේස් පැක් නම්බර් 3 ඔයිලි ස්කින් සඳහා. මේකට විශේෂම දෙයක් අවශ්‍ය වෙනවා. ඒ තමයි මුල්තාන මිට්ටි. බීට්‍රූට් ජූස් සහ මුල්තාන මිට්ටි එකට එකතු කරලා ෆේස් එකේ ගාලා ටික වෙලාවක් තියන්න. මේ ඔයිල් කන්ට්‍රෝල් කරන්න ගොඩක් හෙල්ප් වෙනවා මේ මුල්තාන මිට්ටි. රතු අල කන එක හොඳද? ෆේස් පැක් එකකට වඩා රතු අල ආහාරයට ගැනීමෙන් ලැබෙන ප්‍රතිඵල වැඩි. ඒකෙන් විටමින් සහ ඇන්ටිඔක්සිඩන්ට් ශරීරයට ඇතුළතින්ම වැඩි කරනවා. ජූස් එකක් විදියට හෝ සලාඩ් එකක් විදියට එකතු කරලා මේක කන්න පුළුවන්. හෙල්දි ඩයට් එකක් කරන කෙනෙකුට උනත් මේක හොඳ ප්‍රතිඵල දෙන වැදගත් ආහාරයක්. මේ වැරදි නම් කරන්න එපා. ලෙමන් මික්ස් කරන්න එපා, බේකින් සෝඩා මික්ස් කරන්න එපා, ටූත් පේස්ට් මික්ස් කරන්න එපා. හැම දවසම ෆේස් පැක් දාන්නත් එපා. මුළු රෑම ෆේස් පැක් එක තියන්නත් එපා. කලින් මූණට ගාලා නැත්තම් පැච් ටෙස්ට් එකක් කරන්න අනිවාර්යෙන්ම මතක තියාගන්න. නැචරල් ග්ලෝ එකක් ගන්න හොඳ රූටීන් එකක් මම ඔයාලට කියලා දෙන්නම්. ඔයාලට ඇත්තටම හෙල්දි ග්ලෝ එකක් ඕන නම් සන් ක්‍රීම් එකක් හැමදාම යූස් කරන්න. හොඳ ෆේස් ක්ලෙන්සර් එකක් භාවිතා කරන්න. මොයිස්චරයිසේෂන් එකක් ගන්න. එතකොට විටමින් C සහිත පළතුරු ගොඩක් කන්න. දවසට වතුර ලීටර් 2ක් 3ක් අතර බොන්න. පැය 7ක් 8ක් අඳා ගන්න.
ස්ට්‍රෙස් එක අඩු කරන්න. මේ රූටීන් එක ෆලෝ කරන කෙනෙකුට ස්කින් එක කාලයත් එක්ක හෙල්දි නැචරල් බ්‍රයිට් එකක් ලැබෙනවා. ඉතින් යාළුවනේ අද අපි ඉගෙන ගත්තේ රතුවල වලින් ස්වභාවික සමය වර්ණකය සුදු කරන්න බැරි වුණත් සමට හොඳ ග්ලෝ එකක් සහ හෙල්දි ලුක් එකක් ලබා ගන්න උපකාරී වෙන්න පුළුවන් කියන එකයි. ඒ වගේම සෝෂල් මීඩියා එකේ දකින්න හැම බියුටි ප්‍රොඩක්ට් එකක්ම විශ්වාස කරන්න කලින් ඒ ගැන හොඳට හොයලා බලන්න එක ගොඩාක් වැදගත් වෙනවා. ඔයා මේ වගේ විද්‍යාත්මක පැහැදිලි කරන බියුටි ටිප්ස් සහ ස්කින් කෙයා, නැචරල් ෆේස් පැක් ගැන තවත් වීඩියෝ බලන්න කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා bell අකුණත් on කරලා තියන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. සුබ දවසක්.